බුදු අර අපි කලින් කතා කළා ඇයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ? බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ එකම එක කාරණයක් සඳහා. සත්වයාට මේ සාංශාරික දුකින් මිදෙන්නට මඟ පෙන්වලා දෙන්නට. දුකින් මිදෙන්නට මඟ පෙන්වලා දෙන අතරේදී බුදුරජාණන් වහන්සේ ඒ දුකින් මිදෙන්නට යන මාර්ගය තුල මෙලව සැප, පරලොව සැප හැම දෙයක්ම දේශනා කරලා තියෙනවා. දැන් බලන්නට මේ ගාථාවම අරගන්න. ඊට ඉස්සෙල්ලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා අපි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන එකෙන් අදහස් කරන්නේ ඇයි? බුදුහාඳුරෝ යම් දෙයක් දේශනා කළා නම් ඒ දේ පිළිගන්න මම ලෑස්ති. හැබැයි බුදුහාඳුරෝ දේශනා කරපු දේ පිළිගත්ත පමණින් බුදුහාඳුරෝ හරි කියලා කියපු පමණින් ඒ අර්ථය සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් අද සමහර ක්‍රිස්තියානි ආගමිකයන් ඉන්නවා, සමහර අන්‍ය ආගමිකයන් ඉන්නවා බුදුහාඳුරගේ දර්ශනය පිළිගන්නවා. පිළිගත්ත පමණින්ම සියල්ල සම්පූර්ණ වෙන්නේ